පරිප්පු තෝස මං හැදුවා අද උදේට කන්න. මාර රහයි මේ පරිප්පු තෝස වල හදලා බලන්න. මම ෆොටෝස් දාලා තියෙනවා මේකට ඕන කරන දේවල් දාලා. හරි රහයි කාලා හදලා කාලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. මේ සම්බෝලේ මේ තෝස පරිප්පු පෙඟෙන්න දාලා රැට උදේට ඒකට බිත්තර දාලා ඔයාලා ගන්න ප්‍රමාණය අනුව දාන්න. මම 250ක් විතර ගත්තා. මම බිත්තර දෙකක් දැම්මා. බේකින් පවුඩර් ටිකකුයි පාන් පිටි මේස් හරි දෙක තුනකුයි ලුණු චුට්ටකුයි දාලා වතුර දාන්න එපා. බිත්තර තියෙන වතුර චූට්ටක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා ඒක විනාඩි 20ක් විතර දාන්න වහලා තියන්න. වහලා තියලා ඊට පස්සේ ඔයිල් ටිකක් දාලා ඒකට තෝස වගේ හදාගන්න. හරි රහයි. මුං ඇටත් එහෙම වගේ. මුං ඇටත් එක්කත් හරි රහයි මුං ඇට දාලා හදුවම. මේ සම්බල් එක හදාගන්න ඉතින් දාන්නවනේ. ඒක ටෙම්පරාදු කරලා හැදුවේ. එහෙනම් ඉතින් අන්න කෑල්ල කණ්ඩායි යන්නේ මං. හරිම රහයි කාලා බලන්න.